නමෝ බුද්දාය. අද අපි කතා කරන්නේ 9 වසර 20 වෙනි පාඩම බෞද්ධ භාවනාවේ සුවිශේෂීත්වය දෙවන කොටස. අපි කලින් කතා කළා බෞද්ධ ධර්මයේ සිත මුල් කරගෙන භාවනාවට විශේෂ ස්ථානයක් හිමි වෙන බව. ඒ සියල්ලටම සිත මූලිකත්වයේ දරන නිසා. නිතර සැලෙන මේ සිත සමාධිගත කිරීම සඳහා භාවනාව යොදා ගන්නවා. භාවනා කරන පුජ්‍යලයකට ඔහුට සුදුසු කමඨහන් ලබා ගැනීම ඉතාම වැදගත්. මෙහිදී පුජ්‍යල චරිත ඉතා පරිස්සමින් නිරීක්ෂණය කරලා කාණ්ඩ 6කට බෙදෙනවා. එහිදී ලෝභ චරිත, දෝෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතක්ක චරිත විදිහට පුජ්‍යලයන් 6 දෙනා බෙදෙනවා. ඒ පුජ්‍යල චරිතානුව තමයි කමඨහන් ලබා දිය යුත්තේ. භාවනා කරමින් සිත වඩා ධානය උපදවා ගන්නට කැමති අය කමඨහන් ලබා දිය හැකි කමඨාචාර්යවරයෙකුගෙන් කමඨහන් ලබා ගන්නවා නම් ඉතා සාර්ථක ලෙස භාවනාවේ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්. ප්‍රධාන වශයෙන් භාවනාව කොටස් දෙකකට බෙදනවා කියලා අපි කලිමුත් කතා කරානේ. ඒ සමත භාවනාව සහ විපස්සනා භාවනාව විදිහට. අද අපි කතා කරන්නේ සමත භාවනාව පිළිබඳව. සමත භාවනාව, චිත්ත භාවනාව, සමාධි භාවනාව විදිහට හඳුන්වනවා. චිත්තං සමෙතීති සමතෝ, සිත සමතයකට පත් කරන්නේ සමතයයි. අපේ සිත්වල ඇති කෙලෙස් යටපත් කරලා සිත සමාධියකට පත් කරන්න සමත භාවනාව තුළින් පුළුවන්. එසේ සමතේ වැඩිමෙන් ධානය උපදවා අෂ්ට සමාපatti ලැබිය හැකියි. ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය සහ චතුර්ථ ධානය යන රූපාවචර ධාන හතරත් ආකාසානඤ්ඤායතනේ, නේව සංඥානා සංඥායතනේ, විඥානඤ්ඤායතනේ, ආකිච්ඡඤ්ඤායතනේ යන අරූපාවචර ධාන සතරත් උපදවා ගන්න පුළුවන්. ඔයාලට මතකද පුතේ, අපිට බෝසතාණන් වහන්සේ සත්‍ය සොයාගෙන යනකොට ආලාර කාලාම උද්දකරාම පුත්ත කියලා තාපසවරු දෙදෙනෙක් හමු වුණා. ආලාර කාලාම ඒ වන විට ආකිඥායතනෙ උපදවාගෙන හිටියා. උද්දකරාම පුත්ත නේව සංඥානා සංඥායතනෙ උපදවාගෙන හිටියා. ඔයාලා මතක තබා ගත යුතුයි, සිතේ කෙලෙස් යටපත් කිරීමයි සමතෙන් කරන්නේ. කුමන වේලාවක හෝ කෙලෙස් වැඩි වී ධානය නැති වෙන්න පුළුවන්. සමතේ වැඩිම සඳහා කර්මස්ථාන 40ක් තිබෙනවා. කර්මස්ථාන වලට අපි කසින කියලා කියනවා. මේ කර්මස්ථාන 40 ප්‍රධාන කොටස් 7කට බෙදෙනවා. ඒ දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර අපමඤ්ඤා, ආහාර පටික්කුල සංඥා සහ චතු ධාතු අවස්ථාන විදිහට. අපි මේ ප්‍රධාන කර්මස්ථාන 7 ගැන විස්තරාත්මකව ඊළඟ කොටසින් කතා කරමු.